ආයිබෝන් සුබ දවසක් කියලා අදත් ඔයව සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකෙන් අරගෙන එන තව අලුත් වීඩියෝ එකකට. ඉතින් අද ඔයාලට මම කියා දෙන්නේ MS Word ගැන වීඩියෝ එකක්. ඔයා දන්නවා මම මගේ channel එකෙන් MS Word ගැන වීඩියෝස් ඔයාලට අරගෙන එනවා. ඉතින් අද අරගෙන එන වීඩියෝ එකෙන් මම ඔයාලට කියා දෙන්නේ ඔයා නිතර MS Word වල වැඩ කරන කෙනෙක් නම් ඔයාට පිටු ගණනාවක Word document එකක් එක්ක වැඩ කරද්දී ඒ document එකේ උඩින් තියෙන පිටුවක යම්කිසි දෙයක් copy කරලා පහළින් තියෙන පිටුවකට ගෙනල්ලා paste කරන්න ඕන නම් සමහර විට ඔයා මෙන්න මේ වගේ Word document එක එහාට මෙහාට scroll කර කාලය ගත කරනවා වෙන්න පුළුවන්. එහෙම කරන්නේ නැතුව ලොකු document එකක් වුණත් ඒ කිව්වේ පිටු 60ක් 70ක් 100ක් 200ක් වුණත් කමක් නැහැ. ඒ වගේ දිග document එකක විශාල පිටු ප්‍රමාණයක් තියෙන document එකක් වුණත් ඉහළ පිටුවක තියෙන දෙයක් copy කරලා පල්ලෙහා පිටුවකට ගෙනල්ලා ලේසියෙන්ම paste කරගන්න පුළුවන් විදිහට screen එක දෙකට බෙදා ගන්න විදිය තමයි මම අද ඔයාලට කියා දෙන්නේ. මේකට තමයි MS Word වල split window feature එක කියලා කියන්නේ. එමනම් බලමු මොකක්ද මේ වැඩේ කියලා. හොඳයි මම දැන් ඕපන් කරගෙන තියෙනවා ડોකියුමන්ට් එකක්. මේ ડોකියුමන්ට් එකේ තියෙන MS Word සම්බන්ධව මම ChatGPT එකෙන් අහලා හොයාගත්ත තොරතුරු ටිකක්. ChatGPT ගැන කතා කරද්දී ඔයාලට මතක් වෙනවා ඇති මම ඔයාලට AI තාක්ෂණය ගැනත් වීඩියෝ මාලාවක් අරගෙන එනවා. මුලින්දම්ම prompt එකක් කියන්නේ මොකක්ද කියන එක දන්නේ නැති කෙනෙකුට උනත් මේ දේවල් ගැන සරලව පැහැදිලි කරලා දීලා මම වීඩියෝ මාලාවක් ආරම්භ කරලා තිනවා AI තාක්ෂණය ගැන. ඉතින් ChatGPT ගැනත් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා කියන එකත් ඔයාලට බොහොම සතුටින් කියනවා මේ ගමන් මේක මතක් කරන්න කැමතියි. එhmenan බලමු අද අපේ කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. අද ඔයාලට කියා දෙනවා කියලා කිව්වේ මම MS Word වල screen එක දෙකට බෙදාගෙන Word document එකක වැඩ කරන විදිය. මම දැන් මේ විදිහට Word document එකක් open කරගෙන තියෙනවා. ඊට පස්සේ ඔයා යන්න ඕන මෙන්න මෙතන තියෙනවා view menu එක. මේ file, home, insert, page layout කියලා එහෙම යන්නේ. එතන කෙළවරේ තියෙනවා view කියලා. ඒක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරලා පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙනවා split කියලා icon එකක් මේ තියෙන්නේ. මේක උඩ ක්ලික් කරන්න. මම දැන් ක්ලික් කරනවා. දැන් ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවාද mouse එකත් එක්ක ඉරක් ගමන් කරනවා මේ තියෙන්නේ. මේ ඉර ඔයාලට කැමති තැනක තියලා mouse එක ක්ලික් කරන්න. එතකොට මෙන්න මේ විදිහට screen එක දෙකට බෙදෙනවා. දැන් ඔයාලට කියා දෙන්නම් මේකෙන් තියෙන ප්‍රයෝජනය මොකක්ද කියලා. ඔයා හිතන්න මේ Word document එකේ මේ ඉහළ කොටස මේ විදිහට ක්ලික් කරලා මේ විදිහට scroll කරන්න පුළුවන්. ඒ වගේම page up down keys වලින් උනත් මේ විදිහට ඔයාලට ඉහළ පහළ යන්න පුළුවන්. ඔයාගේ document එකේ pages විශාල ප්‍රමාණයක් තියෙනවා කියලා හිතන්න. ඒකේ උඩම page එකක තියෙන දෙයක් මෙන්න මේ විදිහට select කරලා copy කරලා පල්ලෙහා තියෙන ගොඩාක් පහළින් තියෙන page එකට ගෙනියන්න ඕන නම් ඔයා මේ විදිහට screen එක දෙකට බෙදාගත්තට පස්සේ ඔයාලට හරි පහසුයි. ඔයා උඩ කොටසේ මේ විදිහට අවශ්‍ය දේ select කරලා copy කරලා පල්ලෙහා කොටසට ඇවිල්ලා මේ විදිහට mouse එක click කරලා එතන cursor එක තියලා ඊට පස්සේ ලේසියෙන්ම මේ විදිහට අවශ්‍ය තැනට ගිහිල්ලා ඒ document එකට මේක මෙන්න මේ විදිහට paste කරගන්න පුළුවන්. ඔන්න ඔය වගේ. මම නැවතත් පෙන්නන්නම්. ඔයාට ආපහු ඊට පස්සේ වෙන තැනකට යන්න ඕන නම් මේ document එකේ මේ විදිහට ඉහළ කොටසේ පෙන්නනෝනේ document එකේ එක කොටසක්. මේ documents දෙකක් නෙමෙයි එකම document එක තමයි මේ කොටස් දෙකකට බෙදලා පෙන්නන්නේ. මෙන්න මේ වගේ තව කොටසක් copy කරගෙන ඇවිල්ලා ඔයාට document එකේ පල්ලෙහා තියෙන තව තැනකට දාන්න ඕන නම් මෙන්න මේ විදිහට ලේසියෙන්ම ඒක ඔන්න ඔය වගේ paste කරගන්න පුළුවන්. එතකොට මේ වැඩෙන් කාර්යක්ෂමතාවය ටිකක් වැඩි කරගන්න පුළුවන්. එතකොට ඔයා Word document එක පිටු වල ඉහළ පහළ scroll කර ඉන්නවට වැඩිය මේක ඔයාට පහසුවක් තියෙනවා. ඔයාට විශේෂයෙන්ම මේ විදිහට Word document එකේ screen එක දෙකට බෙදාගෙන ඔයාට copy කරගන්න ඕන තැන් ටික තියෙන ටික ඉස්සෙල්ලා උඩ page එකේ තියාගෙන ඊට පස්සේ ඒවා paste කරගන්න ඕන තැන වෙන්න මේ විදිහට ඔන්න වගේ scroll කරලා හරි නැත්නම් ඔයා කැමති විදිහට page up down keys වලින් ගිහිල්ලා හරි මේ විදිහට හොයාගෙන තියාගත්තට පස්සේ ඔයාට ලේසියෙන්ම මෙතනින් අරගෙන ඒවා මෙන්න මේ විදිහට copy and paste කරන්න පුළුවන්. මම දැන් ඔයාට මේ වගේ නිකන් උදාහරණයක් විදිහට නිකන් තැන් තැන් වලින් අරගෙන මේ වගේ දේවල් copy කරලා පෙන්නන්න. මේ බලන්න. මේ බලන්න මේ. දැක්කද? ඔන්න ඔය වගේ. ඔයාට දැන් මේ වැඩේ කරන විදිය කොහොමද කියලා පැහැදිලි ඇතිනේ. මොකද්ද මම දැන් මේ කිව්වේ කියලා. එහෙමනම් ඉතින් අද වීඩියෝ එකෙන් ගොඩක් විස්තර කරන්න දෙයක් නැහැ. හැබැයි මේ පුංචි දේ ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම දන්නවා. ඔයා නිතරම ඔෆිස් එකේ Word document එක වැඩ කරන කෙනෙක් නම් Word වල වැඩ කරන කෙනෙක් නම් මේක ඔයාලට බොහොම ප්‍රයෝජනවත් කියලා මම දන්නවා. එහෙමනම් අද වීඩියෝ එක හොඳයි නම් ඔයාලට ප්‍රයෝජනයක් ලැබුණා නම් like එකක් දෙන්න මතක් කරන්න එපා. ඔයාගේ අදහස් දක්වලා comment එකකුත් දෙන්න. ඒ වගේම ඔයා දන්න අයටත් මේ දේ බලන්න share කරන්න මේ වීඩියෝ එක. ඒ වගේම මා channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා කියලා වගේම බොහොම කාරුණිකව ඉල්ලනවා. එවනම් බොහොම ස්තුතියි වීඩියෝ එක නරඹුවට. සුබ දවසක්. ජය වේවා ඔයාට.